අලුත් අවුරුද්දක් කියලා හැමෝම කියනවා. මොකද්ද මේ අලුත් අවුරුද්ද? අලුත් අවුරුද්ද චාරිත්‍ර කරනවා. ඇයි අපි මේ චාරිත්‍ර කරන්නේ? ඉතින් මම කතා කරන්නම් පොඩි මාතෘකා කීපයක් යටතේ මේ අලුත් අවුරුද්ද ගැන. අපි අලුත් අවුරුද්දෙන් අලුත් අවුරුද්දට යනකොට නැකත් චාරිත්‍ර. පරණ අවුරුද්දත් අලුත් අවුරුද්දත් අතර මැදි කාලය පුණ්‍ය කාලය ලෙස හඳුන්වනවා. හැම වැඩම අත්හැරලා අපි යන්නේ අලුත් අවුරුද්දකට කියා අදිෂ්ඨානෙ ඇතුව ආගමික වතාවක් සිදු කරන්න මේ නැකත අපි යොදා ගන්නවා. ලිප්පගිනි මෙලවීම. මොකද්ද මේ ලිප්පගිනි මෙලවීම කියන්නේ? අලුත් අවුරුද්දේ අපේ අම්මා උස්සිය ලිප අස් කරලා අලුතෙන් ගොම ගාපු හදපු ලිපේ අලුත් දර ටිකක් හොයාගෙන අලුත් මුට්ටියක් අරගෙන ගිහින් හරි ලස්සන කිරිබතක් හදනවානේ. ඒකෙන් අපි සංකේතවත් කරනවා අවුරුද්දක ජීවිතයක් පටන් ගත්තා වගේ නව ආරම්භයක් ගෙන්නේ මේ ලිප්පගිනි මෙලවීම. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හා ආහාර අනුභව. මේ එක නැකත. මේ නැකත මොකටද? තාත්තා මහන්සියෙන් හම්බ කරන හාල් තමා අපි පළවෙනියට කිරිබතට ගන්න. වැඩ ඇල්මීමෙන් අපි සාර්ථකත්වය හා ලාභය පිළිබිඹු කරනවා. මේ වැඩ ඇල්ලීම කරන්නේ තමන්ගේ ජීවිතය තවත් සාර්ථක කරගන්නවා යයි අදිෂ්ඨානය. පොඩි කාලේ ඉඳන් අපි හරිම ආසාවෙන් ඉන්න නැකතන්නේ මේ ආහාර අනුභවය කියන්නේ. හැම වෙලේම පොඩි කාලේ ඉඳලම යනවා. කොයි වෙලේද මේ නැකත එන්නේ කියලා බලාගෙන. මේ මොකටද? මේක තමයි අපි පවුලේ එකමුතු බව සතුට දේවල් නිරූපණය කරන්නේ. හැමෝම එකතු වෙලා එක කෑම මේසක එක බත් පිඟානක අම්මා කවනවා බත් පචිත් බත් කවනවා අම්මා අප්පච්චිට බත් කවනවා අම්මට අප්පච්චිටයි බුලත් දීලා වැඳලා අම්මා කවන බත්කට කිරිබත් කෑල්ල කාලා පවුලේ එතන තියෙන එකමුතු බව වෙන කිසි නැකතකින් ගන්න බෑ. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම උතුම්ම ධනය. මේ නිරෝගීකමත් සංකේතවත් කරන එකම චාරිත්‍රය වෙන්නේ හිස තෙල් ගෑම. හිස තෙල් ගෑමේ නැගතින් සංකේතවත් කරන්නේ ඊළඟ අවුරුද්දෙත් මේ වගේම හොඳම සෞඛ්‍ය තත්ත්වයක් රැකගෙන ඊට පස්සේ අවුරුද්දට හොඳින් මුණ දෙනවා යයි අරමුණ ඇත්තා. වැඩ ඇල්ලීම සංකේතාත්මකව කරාට අපි කරන නිල රැකියාවට යෑම සඳහා එක නැකතක් මේ සිංහල අලුත් අවුරුද්දේ අපිට දීලා තියෙනවා. ගෙවන අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම කරන රැකියාව ඉතාම සාර්ථක වන ලෙස ප්‍රාර්ථනාව ඇතුව රැකී ආරක්ෂා සඳහා පිටත් යෑම අපි සිදු කරයි. එන්නේ නිසාමයි මෙන්න මේ රැකී ආරක්ෂා සඳහා පිටත් යෑමේ නැකත අපි සිදු කරන්නේ. මාගේ පැතුම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.